එන්නකෝ අද කමු රෙස්ටොරන්ට් ස්ටයිල් එකට මාළු ස්ටූ එක. ඒකේ රස කොහොමද කියලා අද බලමු. රයිට්? පොල් කිරි ටිකකුත් දානවා. පොල් කිරි, විනාගිරි, අබ කුඩු. මේ ස්ටූ එකේ විශේෂත්වය මෙන්න මේක තමයි. මේකෙන් තමයි නියම ස්ටූ රස එන්නේ. මේක සීක්‍රට් එක. මෙතන තියෙනවා ෆිෂ් බ්‍රෝත් එක. මේක ස්ටූ එක හදනකොට ඕන වෙන්නේ. ලුණු, ඉඟුරු, කුරුඳු, අධිකවසාවාසී, බේලීෆ්, කරපිංචා, රම්පේ. දෙහි තියෙනවා, ගම්මිරිස් තියෙනවා, විනාගිරි, කෑලි මිරිස්, කහ තියෙනවා. මේ කෝන් ස්ට්‍රැච් වඩිරුඟු පිටි වලින් හදාගත්ත එක තියෙනවා. ඊට පොල් කිරි තියෙනවා, මිරිස් කුඩු තියෙනවා. chili හර්බ්ස් එක තියෙනවා. එළවලුන් ගන්නේ මාළු මිරිස්, කැරට්, තක්කාලි, ගෝවා, ලීක් සහ බීලූණු අම්මිරිස්. මෙන්න මේ ටික තමයි මාළු ස්ටූ එකේදී ඕන වෙන දේවල් ටික. අපි බලමු මේක කොහොමද හදන්නේ. විනාගිරි අබත් එක්ක මෙන්න මේ පේස්ට් එක දැන් මේ වෙලාවේ තමයි දාගන්න ඕන. පොඩ්ඩක් මේ ගන්නට ඕනේ. ආර විනාගිරි එක්ක තමයි නියම රස එන්නේ. විනාගිරි දාපුවම තමයි මාළු ස්ටූ එක වෙන කෑලි මිරිස් ටිකක් දාගන්නවා. මෙන්න මේ වගේ. මේ වෙලාවේ තමයි පොල් කිරි ටික දාගන්න. මාළු ස්ටූ වලට පොල් කිරි, උප්පු පොල් කිරි මෙන්න මේ වගේ. වෙලාවේ දැන් අපි ලීක් සහ මේ අක්කේ ටික දාගන්න. ලුණු අවශ්‍ය ගානට දාගන්න. අඹුල් රසය එන්න දෙහි මෙන්න මේ ප්‍රමාණයක් දාගන්න.
ස්ටූ එක ඩ්‍රයි වෙන්න බෑ මේ වගේ හොඳට ග්‍රේවි එක තියෙන්න ඕන. එතකොට තමයි මාළු ස්ටූ එක මේ පාට සහ රසයත් එක්ක මේ ලස්සන පේන්නේ. සුපිරි. මේකේ පොල් කිරි අපවලයි විනාගිරි එකේ රහ නියමෙට තියෙනවා. අන්න ඒකට මේ කාලා බලන්න. ආයක බලනවා කාලා කාම කාම. දැක්කේ. සුපිරිද? ඈ? මේක ඉතින් බයිට් එකට තමයි නියම මේ වගේ එකක් එක්ක. ආපාටට උරු බ්‍රවුන් ගතියක් තියෙනවා. ඒක තමයි මාළු ස්ටූ එකේ තියෙන විශේෂත්වය. එහෙනම් ආයෙ දවසක හමුවෙමු. හරි? එතක එහෙනම් ජය වේවා ඔයල් කිචන් ලයිෆ්.